හිතන්නකෝ ඔයාලට බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා කියලා. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඔයාගේ ශේෂ්ත්‍රයේ ඉන්න දැවැන්තයොත් එක්ක ඔයාව කම්පෙයාර් කරන එක නවත්තන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ශේෂ්ත්‍රය. ඔයා බිස්නස් එක පටන් ගන්න බලාපොරොත්තු වෙන ශේෂ්ත්‍රයේ ඉන්න දැනට දැවැන්ත චරිත එක්ක ඔයාව සංසන්දනය කරන එක නවත්තන්න ඕන. මම සාමාන්‍ය උගන්වන්නේ මහුන් ශේෂ්ත්‍රය ගැනනේ. එතකොට මේ මහුන් ශේෂ්ත්‍රය ඇතුළේදී මහානු ගණන අයත් ඉන්නවා. ඒ වගේම ඇඳුම් මහලා මුදල් උපයන අයත් ඉන්නවා. එතකොට මම ගත්ත කියන්නකෝ මම ගත්තාම හැම වෙලාවකම මම උගන්වන කෙනෙක් විදියට මගේ ශ්‍රේෂ්ඨයේ ඉන්න දැවැන්තයොත් එක්ක මාව කම්පෙයාර් කරන එක නවත්තන්න ඕන. හේතුව මම දැන් යාලා ගැන හොය යාලා ගැන දේවල් ඒ කියන්නේ යාලාගේ මොනවද විස්තර කීකී හොය ඉන්න කාලය වෙන් කරොත් මට මගේ දේවල් වලට මගේ දැනුම වැඩි කරගන්න තියෙන කාලය ඇත්තටම නැතිලා යනවා. ඔයාලා හිතන්න ඔයාලටත් ඒ වගේම තමයි. ඔයාලා මහාන කෙනෙක් නම් ඔයාලා හිතන්න අපි දැන් ඇඳුම් බිස්නස් එකක් විදිහට කරන කෙනෙක් ගමුකෝ. එතකොට ඒ වගේ අය කොච්චර ඉන්නවද නේද? දැනට ශේෂ්ත්‍රයේ දැවැන්ත චරිත ඉන්නවා. එයාලා මොන ඩිසයින් එක එළියට දැම්මොත් සෑහෙන ලොකු ස්ටොක් එකක් එයාලගෙන් එළියට යනවා. සමහර වෙලාවට සමහර මිනිස්සුන්ට එයාලගේ ඩිසයින් එක වැදගත්ම නැහැ. එයාලගේ මොකක්ම හරි ඕඩර් එකක් ගන්න තිබ්බොත් ඇති කියලා හිතාගෙන වේටින් ලිස්ට් එකේ පවා ඉඳගෙන මොනාම හරි ඇඳුමක් ගන්නවා. එහෙම චරිත දැනට අපේ මේ ශ්‍රේෂ්ඨය ඇතුලේ මේ ලංකාව ඇතුලේ සෑහෙන්න ඉන්නවා. අපි උදාහරණයක් ගත්තොත් මනීෂා ෆැෂන්, මනීෂා ෆැෂන් වල හොඳටම දන්නවා මොකක් හරි ඇඳුමක් එළියට දාපු ගමන් ලොකු ස්ටොක් එකක් එයාගෙන් එළියට යනවා. ඒ තරම් එයාගේ තැන හදාගෙන ඉන්නේ. ඒ වගේම මම තව හොඳටම හරි ආස ළමයෙක් ඉන්නවා ජානු ෆැෂන්. ඊට පස්සේ ආය දැන් නැගීගෙන යන කෙනෙක් ඉන්නවා පබාරා ෆැෂන්. ඔය වගේ දැනට ශේෂ්ත්‍රයේ ඉන්න ගොඩාක් හොඳට තමන්ගේ බිස්නස් එක ඒ වගේම තමන්ගේ ඔඩියන්ස් එක ඒ කියන්නේ තමන්ගේ කස්ටමර් බේස් එක හරි ලස්සනට මැනේජ් කරන සෙට් එකක් ඉන්නවා. එයාලගේ පේජස් බැලුවොත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කොච්චර හැම වෙලාවකම එයා කස්ටමර්ව අප්ඩේට් කරනවා තමන්ගේ අලුත් ස්ටොක් එක මොන වගේද ඒ වගේම දැන් මේ වෙනකොට තාත්තේ මොකද්ද හැම වෙලාවකම එයාලගේ පේජ් එයාලා ඇක්ටිව් තියාගෙන ඉන්නවා. හැබැයි මේ වගේ වෙලාවක ඔයාලට එයාලගෙන් ගන්න දේවල් තියෙනවා. ඔයාලා පේජ් එකක් කරනවා නම් හැම වෙලාවෙම පේජ් එක ඇක්ටිව් තියාගන්න ඕනේ. ඒ වගේ දේවල් ඔයාලා ගත්තට කමක් නැහැ. හැබැයි ඔයාලා දැකලා ඇති එයාලා දානවා මගෙන් පාසල් මෙච්චර ගියා. ඒ වගේම එයාගේ පාසල් වල ෆොටෝස් දානවානේ දැකලා තියෙනවානේ. ඒ වගේ වෙලාවට ඔයා කල්පනා කරනවා නම් ඔයාට මාසෙට එන්නේ එක ඕඩර් එකයි එහෙම නැත්නම් ඕඩර්ස් දෙකයි සමහර වෙලාවට මාසෙට එකක්වත්ම නැහැ. ඔයාලා හිතනවානේ එයාලට විතරයි බිස්නස් තියෙන්නේ අපිට නැහැ කියලා. ඔයාලා දන්නවද එයාලගේ පේජස් වලත් මුලට ගිහින් බලන්න එයාලටත් ඒ වගේම කාලයක් තිබිලා තියෙනවා. ඒ නිසා ඔයාලගේ දැන් ඉන්න මට්ටමයි එයාලගේ දැන් ඉන්න මට්ටමයි කිසිම වෙලාවක එක සමාන කරලා එකිනෙක සම්බන්ධ කරලා සංසන්දනය කරන්න උත්සාහ කරන්න එපා. හැමුණොත් වෙන්නේ ඔයාලට ඔයාලගේ බිස්නස් එක එපා වෙලා අයියෝ මට මේක කරන්න බෑ කියලා ඇතෑරලා දාන එක. ඔයාලා බිස්නස් එකක් කරන්න කියලා හිතාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ සංසන්දනය කියන එක අතාරින්නම ඕන. ඔයාලා කරන්න ඕනේ එයාලගෙන් ගන්න පුළුවන් දේවල් ටික ගන්න ඕන. ඒ කියන්නේ අධ්‍යයනය කරන්න. හැම වෙලාවකම තමන්ගේ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ව අධ්‍යයනය කරන්න. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි යාලව අනුකරණය කරන්නවත් කොපි කරන්නවත් උත්සාහ කරන්න එපා. හැම වෙලාවකම තමන් වෙන්න යාලව හඹාගෙන ගිහිල්ලා යාලව පාස් කරන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ ගමන තමන් යන්න. දන්නේම නැතුව ඔයාලා සමහර වෙලාවට යාලව පාස් කරලා තියේවි. එහෙම නැතුව හරි අමාරුවෙන් අඹාගෙන ගිහිල්ලා එහෙම කරන්න ගියොත් ඔයාලා දන්නේම නැතුව ඔයාලගේ තත්ත්වය ඔයාලගේ මට්ටම තමයි පහත් කරගන්න. ඒ නිසා හැම වෙලාවකම තමන් වෙලා තමන්ගේ බිස්නස් එක ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ. එයාලගෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒක අත්තර කිසිම ගැටලුවක් නැහැ. මම කියන්නේ සංසන්දනය කරන්න යන්න එපා කියලා.